welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අරගෙන ආවේ day vlog එකක්. හුඟක් දවසකින් තමයි මගේ channel එකෙන් day vlog එකක් අරගෙන ආවේ. මේ vlog එකේ තියෙන්නේ ඉතින් මට සුපුරුදු පරිදි exam දවසක්. ඒ වුණාට exam ඉවර වෙලා කොහොමද මගේ exam stress එක release කරගන්න කරපු දේවල් එක තමයි මේ vlog එක හැදිලා තියෙන්නේ. හවස 2ට තමයි මට exam පටන් ගන්න තියෙන්නේ. නමුත් චුට්ටක් කලින් ආපු නිසා මොන හරි පොඩ්ඩක් කන්න කියලා ආවා. මොකද මම උදේට කාලත් නැහැ, දවල්ට කාලත් නැහැ අද. බත් කන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ මම අද. ඔයාලට මම කලින් vlog එකකත් කිව්වනේ මට දැන් මාස 2ක් විතර එක දිගටම එක ඒවල exams තියෙනවා ඉස්සරහටත් තියෙනවා කියලා. ඉතින් ඒ ඔක්කොම exams වලින් මම ගොඩාක්ම ස්ට්‍රෙස් වෙලා හිටපු exam එකක් තමයි අද තියෙන්නේ. ඉතින් දැන් 1:40යි වෙලාව. මම දැන් එක්සෑම් හෝල් එකට යන්න කියලා තමයි මේ හදන්නේ. ඉතින් එහෙනම් එක්සෑම් ඉවර වෙලා අපි හම්බෙමු. ඔන්න එහෙනම් දෙයනේ කියලා ඒ එක්සෑම් එකත් ඉවරයි. දැන් මම හිතාගෙන ඉන්නවා කොහේ හරි යන්න කියලා මොනවා හරි කන්න. මොකද මේ ඔයාලා දන්නවනේ මම කලින් තුලක් එක කියලා තියෙනවා. මම එක්සෑම් එක, ඒ කියන්නේ ගොඩක් ස්ට්‍රෙස් දෙන එක්සෑම් එකක් ඉවර වෙනහම මම මොකක් හරි පොඩි ට්‍රීට් එකක් මම මටම දෙනවා. ඉතින් අදත් ඒ වගේ ලොකු ස්ට්‍රෙස් එකක් තියෙන එක්සෑම් එකක් තමයි ඉවර වුණේ. අද මට ක්‍රේවිං එක තියෙන්නේ ස්වීට් මොනවා හරි කන්න. ඉතින් ඒ නිසා අපි මේ චොකෝහොලික්ස් එකට ආවා. ඇත්තටම මේක මේ ප්ලෑන් කරලා නෙමෙයි මේකට ආවේ. යන ගමන් තිබිලා තමයි මම යන්න හිතාගෙන හිටපු එකක් නිසා යන ගමන් දැකලා තමයි නවත්තලා අපි ගත්තේ මෙන්න මේක. මම ඔයාලට නම දාන්නම්. හරිම රසයි. රේට් කරොත් 10න් 9ක් වගේ දෙන්න පුළුවන්. ඒක ටිකක් අර ක්‍රේප් රන වල වගේම රසක් තමයි එන්නේ. නමුත් ක්‍රේප් රන පොඩ්ඩක් ක්‍රිස්පි ගතියනේ තියෙන්නේ. මේක ඉතින් ෆෑන් කේක්. ඉතින් අවුලක් නැහැ. අපි පොඩි චැට් එකක් දාගෙන නිදහසේ ඉතින් ඔබ කෑවා. දකිනකොට හරිම චූටි මොමන්ට්ස් උනාට මම ගත කරන්න කැමතිම මොමන්ට්ස් තමයි මේ. ඒ කියන්නේ අපි කැමතිම මිනිස්සෙක් එක්ක අපි ආසම කෑමක් කන ගමන් නිදහස් තැනක හවසක මේ වගේ චැට් එකක් දාගෙන ඉන්නවා කියන්නේ ඒක අමුතුම වයිබ් එකක්. ඒකට ඉතින් තව ස්ට්‍රෙස්ෆුල් එක්සෑම් එකක දවස් අවසාන කියන්නේ තවත් එක්ස්ට්‍රා සතුටක් එකතු වෙනවා. ඊට පස්සේ අපි ආවා ලේඩි ජේ එකට. මේක මහරගම ලේඩි ජේ එක. මම මහරගම ලේඩි ජේ එකට ආපු ෆස්ට් ටයිම්. කලින් ගිහිලා තියෙන බොරැල්ල ලේඩි ජේ එකට. ඉතින් ගොඩක් අය දන්නවා ඇතිනේ ඔය aesthetic cute items ගොඩාක් තියෙනවා reasonable prices වලට ලේඩි ජේ එකේ. මං ආවේ නම් මට මුකුත් ගන්න නෙවෙයි ඇත්තටම. අපේ යාළුවෙක්ගේ බඩු වගේක් ගන්න තිබ්බා. ඒ ටික ගන්න තමයි අපි ආවේ. ඒ ගමන් තමයි ඉතින් මම මේ දකින ඔය ලස්සන cute items ටිකක් මේ ඔයාලට පෙන්වන්න වීඩියෝ කරගත්තේ. බොරැල්ල ලේඩි ජේ එකට වඩා මහරගම එකනේ ලොකු. ඒ වුණාට මගේ හොනස් රිවිව් එක කිව්වොත් මීට වඩා aesthetic cute items මම බොරැල්ල එකේ දැකලා තියෙනවා. මගේ type එකේ items. මන් දන්නේ මම ආපු දවසේ අවුලක්ද කියලා අද මේකට. නමුත් මේකට වඩා ලස්සන items මම බොරැල්ල එකේ දැකලා තියෙනවා. ඉතින් ලස්සන aesthetic type එකේ cute items හොයනවා නම් reasonable prices වලට ලේඩි ජේ එකට ගිහලා බලන්න. ඉතින් ඔයාලත් මට මුකුත් ගන්න නෙවෙයි කිව්වට ආවේ. මමත් items එකක් දෙකක් ගත්තා. මම ඔයාලට ඒක පෙන්නන්නම් පස්සේ. ඉතින් ඊළඟට අපි ආවා අපිට රෑට කන්න. මිස්ටර් කොත්තු එකට තමයි ආවේ. මං හිතන්නේ අපි මේ ඕඩර් කරපු එකේ නම rice කොත්තු කියලා එකක්. ඒකත් රසයි. 10න් 10ම වගේ රේට් කරන්න පුළුවන්. මොජිටෝ එක නම් ස්ට්‍රෝබෙරි මොජිටෝ එකකුයි පැෂන් මොජිටෝ එකකුයි තමයි අරගෙන තියෙන්නේ.
ඉතින් ඔන්න ඔහොම තමයි මගේ දවස ඉවර වුණේ. උදේ වරුවම ස්ට්‍රෙස් ෆුල් වුණාට හවස් වරුවම හරිම ෆ්‍රී එකේ රිලැක්ස් එකේ ගෙවුණු දවසක්. ඉතින් අදත් vlog එක ඉවරනකම් බලුවට ඔයාලට thank you. like එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් අලුත් vlog එකකින් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.